Hi, welcome to Noor Candle House and Noor Mart. ඉතින් අද අපිත් එක්ක මාත් එක්ක කැන්ඩල් පොට් එකක එහෙම නැත්නම් ජිප්සන් පොට් එකක ඕඩර් එකක් රෙඩි කරන්න. ඉතින් මෙතනදී මම ජිප්සන් පොට් එක හදලා හොඳට වතුර එකක දාලා ඊට පස්සේ මද අවුවේ වේලලා තමයි ගාරගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ සීල් කරගන්න ග්ලොස් වර්නිෂ් එකක් එහෙම නැත්නම් ट्रांसपेरेंट वार्निश එකක් පාවිච්චි කරන්නේ. මේ ट्रांसपेरेंट वार्निश එක පාවිච්චි කරන්න හේතුව තමයි මෙයාගේ ෆ්‍රේග්‍රන්ස් ඇබ්සෝබ් කරගන්න පුළුවන්. ඒ නිසා අපිට මෙයාට අනිවාර්යෙන් සීල් කරගන්න එක අත්‍යවශ්‍යයි. සීල් කරන්නේ නැතුව අපි හදපු ගාම හැදුවොත් එම වෙන්නේ එක්කෝ තෙත වගේ තියෙනවා ජිප්සන් පොට් එකේ, නැත්තම් හරියට ඒකේ සුවඳ එන්නේ නැහැ. මොකද මෙයා සිමෙන්ට් එකක්. එතකොට මෙයා මගින් ෆ්‍රේග්‍රන්ස් ඇබ්සෝබ් කරගන්නවා. ඒ කියන්නේ මෙයාගේ තියෙන වෝල් එකෙන් මෙයාගේ බිත්තියෙන් එයාගේ වැක්ස් එකේ තියෙන ෆ්‍රේග්‍රන්ස් ටික උරා ගන්න එක කරන්නේ. එතකොට මේ වගේ වර්නිෂ් කරද්දී සාමාන්‍යයෙන් අපි ඇක්‍රලික් වර්නිෂ් එක පාවිච්චි කරන්නේ. එතකොට ඇක්‍රලික් වර්නිෂ් එක අපේ ස්ටෝර් එකේ නෝර්මාට් ස්ටෝර් එකේ තියෙනවා. ඔයාලට ඕනනම් ගන්න පුළුවන්. ඊළඟට මෙයාගේ ඇක්‍රලික් වර්නිෂ් එක ගන්න එක අනිත් හොඳ හේතුව තමයි අනිත් තියෙන වාසිය තමයි මෙයාගේ හොඳ ෆිනිෂින් එකක් එනවා ඇක්‍රලික් වර්නිෂ් එක පාවිච්චි කරද්දී. හරි. එතකොට normally අපි ඇක්‍රලික් වර්නිෂ් එක layers දෙකක් වගේ මේ විදිහට හොඳට පින්සලකින් ගන්නවා. හරි. එතකොට මෙහෙම ගෑවට පස්සේ ඇක්‍රලික් වර්නිෂ් එක ඊට පස්සේ අපි හොඳට මෙයාගේ දූවිලි තියෙනවා. විනාඩි 5ක් වගේ තිබ්බට පස්සේ වේලෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙයාට වැක්ස් එක දානවා. අපි අද හදන්නේ සොප්සෝයි වැක්ස් එකෙන් මේකේ ෆිල් කරගන්නේ. ඔයාලට ඔය ඈත පේන ඩේසි ෆ්ලවර් එක තමයි මම මේකට උඩින් දාගන්නේ. මේක වෙඩින් ඕඩර් එකක් 180ක් කලින් ඕඩර් කරගත්තා. ඊට පස්සේ යාලට 15ක් මදි කියලා ආයෙසරයක් ඕඩර් කරලා හදන ඕඩර් එකක්. හරි. එතකොට මේ වර්නිෂ් එක සාමාන්‍යයෙන් අපිට මේ වගේ ඕඩර් එකක් කරනවා නම් අඩුම ගානේ දවස් 15ක් වගේවත් යනවා. මොකද පොඩ් ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙන්නේ. මොකද ජිප්සන් පොට් එක හදා ගන්න ඕනේ. ඊළඟට වැක්ස් ටික වේල ගන්න ඕනේ. ජිප්සන් පොට් එක හදා ගන්න එකේ ප්‍රොසීඩියර් එකට තමයි ගොඩක් වෙලා යන්නේ. එතකොට මෙයාගේ මේ විදිහට අපි ඊට පස්සේ වික්ස් ටික සම්බන්ධ කරගන්නවා. මම මෙතන ගන්නේ සිංක් බේස් එකත් එක්ක තියෙන වික්ස් එක. එතකොට වික්ස් ස්ටිකර් එකෙන් අලව ගන්නවා. වික්ස් ස්ටිකර් එකක් අත්‍යවශ්‍ය නැහැ අපිට. ඩබල් ටේප් එකකින් උනත් මෙයා අලව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙයාට මම අද යූස් කරන්නේ සොප්සෝයි වැක්ස් එක. normally සොප්සෝයි වැක්ස් එක කියලා කියන්නේ නැචරල් වැක්ස් එකක්. එතකොට නැචරල් වැක්ස් එකක් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනකොට මේ නැචරල් වැක්ස් එකට අපි ෆ්‍රේග්‍රන්ස් දාන උෂ්ණත්වයක් තියෙනවා. ඕනෙම එකකට ෆ්‍රේග්‍රන්ස් දාන උෂ්ණත්වයක් තියෙනවා. ඊළඟට ෆ්‍රේග්‍රන්ස් දාන ප්‍රමාණයක් තියෙනවා. සොප්සෝයි වැක්ස් එකේ නම් සාමාන්‍යයෙන් අපි ෆ්‍රේග්‍රන්ස් දාන්නේ හાર્ඩ් සෝයි වැක්ස් දෙකේම 106-8 ප්‍රමාණයක් වැක්ස් වල බරෙන්. වැක්ස් වල බරෙන් 106-8 අතර ප්‍රමාණයක් දාන්නේ. ඊළඟට සෙල්සියස් අංශක 65-75 අතර උෂ්ණත්වයකදී මධ්‍යමයක් ගත්තොත් සෙල්සියස් අංශක 70 දී වගේ තමයි අපි මෙයාට ෆ්‍රේග්‍රන්ස් දාන්නේ. ඩයි එක සාමාන්‍යයෙන් අපි 80 සෙල්සියස් අංශක 75 දී 80 දී වගේ තමයි ඩයි එක දාලා මික්ස් කරගන්නේ. හරි. එතකොට අනිවාර්යෙන් කැන්ඩල් බිස්නස් එකක් කරනකොට ඊළඟට අත්‍යවශ්‍ය දෙයක් තමයි උෂ්ණත්ව මානය. කවදාවත් මම පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්. මොනවා හරි ශේෂ්ත්‍රයක් ගැන දැනුමක් නැතුව කරන්න යන්න එපා. මොකද ඒ වැඩෙන් කරන්නේ ඒක හරියට බ්‍රෑන්ඩඩ් විදිහට කරන කට්ටියගේ ක්වොලිටි එක අඩු වෙන එක. මොකද මම මැටීරියල් බිස්නස් එකක් කරන හින්දා පෞද්ගලිකව දන්නවා ගොඩාක් අය කිසිම දැනුමක් නැතුව තමන්ගේ බිස්නස් එක කරන්නේ. සමහර අය ෆ්‍රේග්‍රන්ස් කියන්නේ මොනවද කියලාවත් ඇත්තටම කිව්වොත් දන්නේ නැහැ. එතකොට ඒ වගේ බිස්නස් එකක් කරනකොට පොඩ්ඩ ඉගෙන ගන්න. මම සාමාන්‍යයෙන් මගේ බිස්නස් එකක් ඒ කියන්නේ මගේ මැටීරියල් ගන්න කෙනෙක්ගෙන් නම් එයාගෙන් අහලා ඒ දේ මම කියලා දෙනවා. මේ විදිහට නංගි හරි සර් හරි මිස් හරි කියලා මේ විදිහට කරන්න කියලා. ඒ නිසා අනිවාර්යෙන් හොඳ නොලෙජ් එකක් සහිතව මොනවා හරි දෙයක් කරනකොට කරන්න. හරි. දැන් අපි කතා කරමු සොප්සෝයි වැක්ස් එකෙන් මම කිව්වා හදන්නේ. ඒත් අතර මම හදපු ජිප්සන් වලින් හදපු දෙකකුත් අන්මෝල් කරා. මේ දෙකේ වෙනස බලන්න ඔයාලා. මේ පැත්තේ තියෙන කැන්ඩල් මේ ස්ටික් හෝල්ඩර් එක ජිප්සන් වලින් හදපු එකක්. ක්වොලිටි ජිප්සන් එකෙන්, අනිත් එක නෝමල් ජිප්සන් එකෙන් හදපු දෙයක්. හරි. එතකොට දැන් මම මෙතන වැක්ස් වලට
ෆ්‍රේග්‍රන්ස් ටික මික්ස් කරා. එතකොට ෆ්‍රේග්‍රන්ස් ටික මික්ස් කරනකොට අපි ඊට පස්සේ ෆ්‍රේග්‍රන්ස් ටික ආයි මම මතක් කරනවා මික්ස් කරන්නේ වැක්ස් වල බරෙන් 100ට 6ත් 8ත් අතර ප්‍රමාණයක් සෙල්සියස් අංශක 65 75 අතර උෂ්ණත්වයේදී. ඊට පස්සේ අපි මේවට දාන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ප්‍රීහීට් කරගන්න එක කරන්න. ඒක අත්‍යවශ්‍යයි. මොකද එතකොට කැන්ඩල් එකට සාමාන්‍යයෙන් ක්වොලිටි කැන්ඩල් එකක් හදනකොට ඕනෙම් භාජනයක් හදනකොට අපි ප්‍රීහීට් කරගන්න එක කරනවා. ඊට පස්සේ නෝමල් අපි භාජන වලට ෆ්‍රී ෆිල් කරගෙන සාමාන්‍යයෙන් මේ සොප්සොයි වැක්ස් එක පැය භාගයක් විනාඩි 45ක් වගේ යද්දී හයි වෙනවා. ඒ භාගෙට හයි වේගෙන එනකොට අපිට උඩ දාන ඩේසි ෆ්ලවර් එක සම්බන්ධ කරගන්න පුළුවන්. නෝමලි ඩේසි ෆ්ලවර් එක සම්බන්ධ කරගන්නකොට අපිට පුළුවන් ප්‍රීහීට් කරලා කියන්නේ හොඳටම වැක්ස් ලේයර් එක හයි වෙලා තිබුණොත් අපිට පුළුවන් හොඳටම මේ හයි වෙලා තිබුණොත් පුළුවන් හීට් ගන් එකක් අල්ලලා අපිට හීට් කරලා වැක්ස් මල සම්බන්ධ කරගන්න. නැත්නම් අපිට නෝමල් බාගෙට වෙයිලා තියෙද්දි මල ඇටච් කරගන්න පුළුවන්. එතකොට මම මල ඇටච් කරගන්නකොට හොඳට පින්සලකින් පිහලා මේවා කරන්නේ. මොකද ඩස්ට් එක තියෙන්න පුළුවන්. මොකද එක කලින් හදපු එක මේ මල හදලා තියෙන හાર્ඩ් සෝයි වැක්ස් එකෙන්. හાર્ඩ් සෝයි වැක්ස් එකේ තර ප්‍රොසීඩියර් එකම තමයි වෙන්නේ. නෝමලි අර උෂ්ණත්වවලදී තමයි හાર્ඩ් සෝයි වැක්ස් එකත් හදන්නේ. සාමාන්‍යයෙන් හાર્ඩ් සෝයි වැක්ස් එක ටෙස්ටෙරික් ඇසිඩ් අපි මික්ස් කරන්නේ නැහැ. සමහර කට්ටිය මික්ස් කරනවා කියලා කිව්වට මම පර්සනලි යූස් කරන්නේ නැහැ. මෙයාට ටෙස්ටෙරික් ඇසිඩ් නෝමල් නිකම්ම මල තමයි හදන්නේ. එතකොට ඊට පස්සේ අපි හොඳට මේ විදිහට පින්සරකින් පිහලා දාන්න. නැත්නම් හැම අර තියෙන ඩස්ට් එක සමහර විට අර කැතට පේන්න ඉඩ තියෙනවා. ඒ නිසා එතකොට මම මෙතන ගත්තේ යටට නෝමල් එකක් අරගෙන ඊට පස්සේ නෝමල් සුදු පාට බේස් එකක් අරගෙන ඊට පස්සේ යටට උඩට ඩේසි ෆ්ලවර් එක සම්බන්ධ කරේ. එතකොට අපි නෝමලි වික් එක 4න් එකක් වගේ තියෙන්න දාන්නේ. 4න් එකක් තියෙන්න දාලා ඊට පස්සේ අපි මේ විදිහට වික් ටික කපා ගන්නවා. එතකොට ඔයාලට මෙතන අන්තිම ෆොටෝ එකෙන් මෙයාගේ ෆයිනල් ෆිනිෂින් ලුක් එක බලා ගන්න පුළුවන්. මගේ වීඩියෝ එක බලපු ඔයාලා අහපු හැමෝටම thank you කියලා කියනවා. එහෙනම් ඉතින් හැමෝටම ආයි අලුතින් වීඩියෝ එකකින් හම් වෙනකන් සුබ දවසක්. ඒ වගේම අපේ YouTube channel එක, TikTok channel එක, Facebook channel එක normat කියලා තියෙනවා. ෆලෝ කරන්න, ඔයාලගේ කමෙන්ට් එක දාන්න, ඊළඟට අපිට ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් ඕන දෙයක් අහන්න පුළුවන්. ඔයාලා ඔක්කොටම good bye.